ආයුබෝවන් හැමෝටම අද අපි කතා කරන්නේ ලග්න චක්‍රයේ තෙවැනි ලග්නය වන හැම දෙයක්ම ඉක්මනින් ඉගෙන ගන්න දක්ෂ මිථුන ලග්න හිමියන්ගේ මේ මාසයේ ලග්න බලාපල ගැනයි. ඔබේ බුද්ධිමය හැකියාවන් සහ sannivedana කුසලතාවයන් ඉහළ යන මේ මාසය ඔයාට මොන වගේ අලුත් අවස්ථා ගෙනෙයිද කියලා අද අපි මේ වීඩියෝ එකෙන් බලමු. මිථුන ලග්න හිමියන්ට මේ මාසයේ ඉතාමත් ක්‍රියාශීලී කාලයක් කිව්වොත් නිවැරදි. මේ මාසයේ පුරාම ඔබේ sannivedana හැකියාවන් සහ තීක්ෂණ බුද්ධිය කැපී පෙනෙන ලෙස ඉස්මතු වෙනවා. මාසය ආරම්භයේදීම අලුත් තොරතුරු හොමාරු කර ගැනීමට සහ නව දැනුම ලබා ගැනීමට විශිෂ්ට අවස්ථා ලැබෙනවා. ඉතින් මේ කාලයේදී පොතක් කියවන්න, අලුත් පාඨමාලාවක් හදාරන්න හෝ නව යමක් ඉගෙන ගන්න කාලය වෙන් කරන්න අමතක කරන්න එපා. සමාජ ජීවිතය ගැන බැලුවොත් ඔබේ සහෝදර සහෝදරියන් අසල්වාසීන් සමග තිබෙන සම්බන්ධතා තව තවත් ශක්තිමත් වෙනවා. මේ මාසයේදී ඔයාලට කෙටි ගමන් බිමන් යාමට අවස්ථාව ලැබෙනවා. නව මිතුරන් හමුවීමේ අවස්ථා බහුලයි. විශේෂයෙන්ම සමාජ ජාල මාධ්‍ය හරහා හෝ පන්තියක් දෙන කටයුතු හරහා ඔයාට අලුත් හොඳ මිතුරු සම්බන්ධතා ගොඩනගා ගන්න පුළුවන්. ප්‍රේම සම්බන්ධතාවලදී එකිනෙකාගේ අදහස් වලට ගරු කිරීම ඉතාමත් වැදගත්. ඔයාගේ අදහස් විවෘතව ප්‍රකාශ කරන අතරම අනෙකාගේ අදහස් වලට සවන් දීමට පුරුදු වෙන්න ඕනේ. ඒක ඔයාගේ බැඳීම තවත් ශක්තිමත් කරන්න උදව් වෙනවා. වැඩ රාජකාරී පැත්තෙන් විවිධ ව්‍යාපෘති සහ කාර්යයන් ඉතාමත් සාර්ථකව කළමනාකරණය කර ගැනීමට ඔයාට මේ මාසෙදී හැකියාව ලැබෙනවා. ඔබේ කාර්යක්ෂමතාවය නිසා ඉහළ නිලධාරීන්ගේ ප්‍රසාදය දිනා ගැනීමටත් ඔයාට අවස්ථාව ලැබෙනවා. සෞඛ්‍ය ගැන කතා කිරීමේදී මිථුන ලග්න හිමියන් මේ මාසයේදී සසන පද්ධතිය සහ අත්බාහුව පිළිබඳව ටිකක් කල්පනාකාරී වෙන්න ඕන. ඔයා නිරෝගීව ඉන්න නම් සසන අපහසුතාව මත වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න, අත්බාහුව වලට අධික වෙහෙස දීමෙන් වැළකින්න. ඔබ ප්‍රතිශක්තිය ගැන මේ මාසයේදී වැඩිපුර හිතන්නට ඕනේ. සමස්තයක් විදිහට බැලුවොත් 2026 මැයි මාසය මිථුන ලග්න හිමියන්ට sannivedanaya සහ දැනුම වර්ධනයෙන් පෝෂණය වන ඉතා ක්‍රියාශීලී මාසයක්. ඉතින් මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන ඔයාගේ දැනුම සහ සමාජ ජීවිතය දියුණු කරගන්න. මේ වීඩියෝ එකට ලයික් කරන්න, ඔයාගේ අදහස් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඒ වගේම ඉදිරියටත් මේ වගේ වීඩියෝ නැරඹීමට අපේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. 2026 මැයි මාසය ඔයාට ජයග්‍රාහී මාසයක් වේවා.